ඕනාවට වඩා ඕනම දෙයක් ඕනෙම නෑ. හරිද? Too much of anything is good for nothing, okay? Too much of anything is good for nothing. ඔයාට කවුරු හරි මොනවා හරි ඕනට විහිළු කරනවනම් ඔයාට ඒක අල්ලන්නේ නැහැ. හැම තිස්සෙම විහිළු කරන එක. ඕනට වඩා ඕනම දෙයක් ඕනේ නැහැ. හරිද? Too much of anything is good for nothing, right? ඔයා ඉංග්‍රීසියෙන් කතා කරද්දී මෙන්න මේ වාක්‍ය පාවිච්චි කරන්න. Too much of anything is good for nothing. Stop that, okay? දැන් මේ good for nothing කියන එක මම චුට්ටක් තව කියනවා. good for nothing කියන එක අපිට ගන්න පුළුවන් කිසි කමකට නැහැ කියන අදහසක්. good for nothing. මම කියනවා ඒක කිසි කමකට නෑනේ, කිසි වැඩකට නෑ. it is good for nothing. ඔයා නම් කිසිම වැඩක් නෑ අප්පා. you are good for nothing. කිසි කමකට නැති TV වැඩසටහන්. good for nothing television programs. good for nothing television programs. බලන්න ලස්සනට මේක භාවිතා කරන්න පුළුවන් good for nothing. දැන් අපිට අර මුල්ම වාක්‍ය වලට මතකද? කිසි ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ. too much of anything is good for nothing. Stop that, okay? Right. එහෙනම් අපි ආයෙ හම්බෙමු තවත් වීඩියෝ එකකින්. සුදත් විජේසිංහ. Right. See you. This with his ඉංග්‍රීසි ගුරුවරුන් තනු ආදරණීය ඉංග්‍රීසි ගුරුවරයා. English නම් සුදත් විජේසිංහ.